පාසල් යන කාලෙදිම 2019 වගේ මේ ඇහැට ලේ යැලීමක් සිදු වුණා. කළු පාටට නිකන් මකුලෙක් ඇහි ඉන්නවා වගේ තමයි මට තේරුණේ. ඊට පස්සේ ඉතින් මේ රෝහල් වලින් බෙහෙත් කරා. රෝහල් වලින් මට ලැබුණ උපදෙස් ඉතින් දැන් මේ ඇහැ ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. අනිත් ඇහැ රැකගමු කියලා. මම මෙහි තමයි මේ ලෙඩේ ආවේ. දකුණු ඇහැට කාචයකුත් දැම්මා 2003 ජනවාරි 20. ඒ ඇහැ රැකගන්න. අන්තිමටදී ඇහැ ඔපරේෂන් පස්සේ වැහුම් අරිද්දි චුට්ටක් හොඳ දෙවිච්ච ඇහැ පේන්නේ නැතුව ගියා. ඊට පස්සේ අර ඒ යැලීමක් සිදු වෙලා කියන ඒ ආබාධිත ඇහැට බෙහෙත් කරන්න අපේ හාමුදුරුවෝ හම්බ වුණා. ඉතින් ඒ වෙලාවේ අයින් කරලා තිබිච්ච ඇහැ ලොකු ඔපරේෂන් එකකින් පස්සේ තමයි මේ කරන්න වෙන්නේ. ඒකට අත තියන්න බෑ කියපෝ ඇහැ දැන් ඉතින් අද මගේ වැඩ ටික කරගන්නේ ඒ ඇහෙන්. ඉතින් පෙනීම ඇද්ද වෙලා තිබුණේ. කාර් එක දිහාවලම කෝච්චියක් වගේ දිගට පෙවුනේ. ඉතින් දැන් අපේ හාමුදුරන්ගේ මේ බෙහෙත් කිරීම තුළ ඒ තත්ත්වේ නැහැ. ඉතින් අර පෙනීම දැන් සුද පොඩ්ඩක් නැහැ කියනවා. ඉතින් ස්නායු ශක්තිමත් වුණාම හොඳ පෙනීමක් ලැබෙයි කියන ඔබතුමාට ප්‍රතිකාර වල විශ්වාසයක් තියෙනවා. මට ඔව් ඒක නිසා තමයි දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කාලේ අර ආපු මුල්ම අවස්ථාවට වඩා මේ වෙන විට යම් ප්‍රගතියක් තියෙනවා. නැන්සෙට පින් ලැබෙන්න කියලා